බලමු කෙටි ඡේදයක් ඉංග්‍රීසියෙන් කොහොමද ලියාගන්නේ කියලා. ඔයාලට පේන විදිහට මෙතන ලියලා තියෙනවා මම. මට තියෙනවා පුංචි ගෙවත්තක්. එතනින් අපි පටන් ගමු. දැන් මට තියෙනවා කියද්දි I have පුංචි ගෙවත්තක්. පුංචි කියද්දි මම දැම්මයි small. ගෙවත්තට garden. ගෙවත්තක් කියලා කියන නිසා මෙන්න මෙතන ඉස්සරහට දාන්න ඕන. I have a small garden. I have a small garden. මට තියෙනවා පුංචි ගෙවත්තක්. ඊළඟට කියනවා මම වැඩ කරනවා එහි. දැන් ඒක ඉස්සෙල්ලා බලමු. මම I වැඩ කරනවා work. right. I work. එහි කියනකොට දැම්ම මම මෙතන there. right. I work there. මම වැඩ කරනවා එහි. හැමදාම මේක තව කොටසක් තියෙනවා හැමදාම කියලා. ඉතින් හැමදාම කියද්දි මෙතන full stop තියන්න බෑ. අපිට තිතක් තියන්න බෑ. මෙන්න මේ daily කියන වචනය කාලය හංගන වචනේ ඉවර කළා තමයි full stop එක අපි තියන්නේ. right. I work there daily. ඊළඟ මේක කියනවා එහි හැමදාම වැඩ කරනවා කියලා ඉවර වෙලා ගොඩක් ගස් මල් පැල තියෙනවා. දැන් ගොඩක් ගස් මල් පැල තියෙනවා. ඔන්න ඔකත් වාක්‍යයක්. දැන් ගොඩක් දේවල් තියෙනවා අයිතිකාරයක් නැතුව. එතකොට අපි පටන් ගන්න වාක්‍ය රටාව තමයි there are කියන වාක්‍ය රටාව භාවිතා කරනවා. there are many trees. ගස් වලට අපි කියන්නේ trees කියලා. එතකොට and කියන්නේ සහ මල් පැල. එතකොට flower මල් වලට කියනවා අපි flower plants කියන්න පුළුවන් පැල වලට. flower plants. right. දැන් එතන කියන්නේ ගොඩක් ගස් මල් පැල තියෙනවා කියලා කිව්වා. මගේ ගෙවත්තේ කියලා කැලලක් අගට තියෙනවා. ගෙවත්තේ තමයි මේව තියෙන්නේ. එතකොට in my garden ඔන්නම හදා ගන්න පුළුවන්. right. මේක ඊළඟට කියනවා මීමැස්සන් සමනලුන් සහ කුරුල්ලන් එනවා මගේ වත්තට හැමදාම. ඉතින් මෙතන එන කට්ටිය කීපද ගොල්ලක් ඉන්නවා. 3 ගොල්ලක්. ඉස්සෙල්ලා ඒගොල්ල කවුද කියලා ලියමු. මීමැස්සන්ට අපි කියනවා the bees මීමැස්සෝ. right. the bees මීමැස්සෝ. තමා දැම්ම ඊළඟට මේ සමනලුන්ට කියනවා අපි කියනවා butterflies. butterfly කියන y අකුර අයින් කරලා is දාන්න ඕන plural කරන්න. butterflies and කුරුල්ලන්ට අපිට කියන්න පුළුවන් birds. birds එනවා කියද්දී come කියලා කියනවා. come මේගොල්ලෝ මගේ ගෙවත්තට ට කියද්දී to දැම්මා. to the garden. to the garden. right. ඊළඟට මේක කියනවා මම ගත කරනවා මගේ විවේක කාලය මගේ ගෙවත්තේ. ඉතින් මේකේ ක්‍රියාව කරන්නේ මම. ඉතින් මම කියන නිසා මුලට ගන්නවා I. ඒ ගත කරනවා කියලා කියද්දි මම දැම්ම මෙතන spend කියලා වචන ගන්නවා. spend මෙතන s අකුර කියලා තමයි කියන්නේ. is නෙවෙයි. spend. 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 right. එතකොට I spend මගේ විවේක කාලය කියන නිසා my free time. my free time. my free time කොහෙද මේක මගේ free time එක ගත කරන්නේ? මගේ ගෙවත්තේ. right. මගේ ගෙවත්තේ. එතකොට අපිට කියන්න පුළුවන් in my garden. ඊළඟට කියනවා මෙහෙම තාත්තා සහ අම්මා උදව් කරනවා ගෙවත්තේ වැඩ කරන්න. ඉතින් වත්තේ වැඩ කරන උදව් කරනවා තාත්තා සහ අම්මත් කියලා කිව්වොත් තාත්තා සහ අම්මත් කියලා අපි මේක හදාගමු. උදව් කරනවා වත්තේ වැඩ කරන්න. එතකොට කොහොමද බලමු මේක ලියන්නේ? තාත්තා father සහ කියද්දී ඔන්න එකතු කරා and කියන වචනය. අම්මා mother උදව් කරනවා help to work මොනවා කරන්නද?
වැඩ කරන්න ගෙවත්තේ in the garden. දැන් ආතත් අම්මත් කියලා තියෙන නිසා මෙතන TOO කියන වචනයකට දැම්මම හරි. එතකොට father and mother help to work in the garden too කියලා දාන්න පුළුවන්. right. ඒතර බලමු මුලින් ඉඳලා පොඩ්ඩක් නිකන් මේක කොහොමද ලියවුනේ කියලා ඉස්සරහ කෙටියෙන් ඉක්මනින් මතක් කරන්න. I have a small garden. මෙතන is නෙවෙයි අල්සන්න විතරයි කියවෙන්නේ. right. I have a small garden. I work there. මම වැඩ කරනවා එතන daily හැමදාම. There are many trees. ගොඩාක් ගස් තියෙනවා. And flower plants. මල් පැලක් තියෙනවා in my garden. මගේ ගෙවත්තේ. The bees මීමැස්සන්. The butterflies සමනලුන්. And birds කුරුල්ලන් comes එනවා to the garden ගෙවත්තට. I spend my free time මම ගත කරනවා මගේ විවේක වේලාව in my garden මගේ ගෙවත්තේ. father and mother help to work තාත්තයි උදව් කරනවා to work වැඩ කරන්න. මෙතන to දාලා තියෙන්නේ ක්‍රියාපද දෙකක් එක ළඟ යෙදෙනවා. ඒක වෙන් කරන්න in the garden වත්තේ. ඒතකොට TOO දැම්මේ තාත්තත් අම්මත් කියන අල්තයන්න ගන්න තමයි මෙතන TOO දැම්මේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේම තව වටින වීඩියෝස් පාඩම් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕමනාව තියෙන ඔයාගේ තව කැමති තියෙන යාළුවෙකුටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට යට වීඩියෝ එකට යටින් දාන්න. එක ඇත්තටම අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඊළඟ පාඩම් ඔයාලා වෙත අරගෙන එනකොට. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙමු. සුබ දවසක් වේවා හැමෝටම. Have a nice day.